හැලෝ කොහොමද ඔයාලට? ඔන්න අපි මෙච්චර කාලයක් බලන් හිටපු ලොකුම ලොකු අප්ඩේට් එකක් ඊයේ GitHub එකට රිලීස් කරා. මොකද්ද මේ අප්ඩේට් එක? මේක තමයි GitHub Copilot 5.2 Codex කියන මොඩල් එක. ගොඩක් කට්ටිය කියන විදිහට නම් මේක Google Gemini 3 Pro සහ Claude එකට වඩා පවර්ෆුල් කියලා තමයි ගොඩක් කට්ටිය මේක ගැන කියන්නේ. මොකද්ද මේ හදිසිය ආපු GPT 5.2 Codex කියන මොඩල් එක? මේක අපේ software engineering life එක වෙනස් කරන දෙයක්ද? නැත්නම් මේකත් එක්තරා ආකාරයෙන් chatbot එකක්ද? නැත්නම් මේක අපිට coding කරන වෙනස් විදිහේ එක්තරා software එකක්ද? අයි බලමු මේක මොකද්ද කියලා. මුලින්ම බලමු මොකද්ද මේ GPT 5.2 Codex කියන්නේ කියලා. මේක OpenAI එක සහ Copilot එක තුල හදපු අලුත්ම AI මොඩල් එක. අපි දන්නවනේ මෙච්චර කල් Copilot එක වැඩ කරේ පොඩි ළමයෙක් වගේ. ඒ කියන්නේ අපිට ඉස්සරහට දෙන කෝඩ් එක සජෙස්ට් කරලා දෙනවා. නැත්නම් ඒක ඔටෝමැටික්ලි කම්ප්ලීට් කරලා දෙනවා. ඒ වගේ දෙයක් තමයි Copilot එකෙන් අපිට මෙච්චර කාලයක් වුණේ. ඒත් මේකෙදි මේ GPT 5.2 කියන මොඩල් එකෙන් මේ සම්පූර්ණයෙන් මේ වැඩේ වෙනස් වෙනවා. මේක නිකන් ඔයාලා ඉන්න සීනියර් software engineer කෙනෙක් වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. මේකට කියන්නේ reasoning engine එකක් කියලා. ඒ කියන්නේ මේකට පුළුවන් ඔයාගේ මුළු ප්‍රොජෙක්ට් එකේම ෆයිල්ස් 50ක් තිබ්බත්, ෆයිල් 100ක් තිබ්බත්, ෆයිල් 150ක් තිබ්බත් මෙයාට මේ ඔක්කොම එකපාර කියවලා ඒ වලට තියෙන කනෙක්ෂන් ටික තේරුම් ගන්න මෙයාට හොඳටම පුළුවන්. ඒත් එක්කම මේ වගේ කෝඩ්ඩක් මෙතනට එන්නේ ඇයි, මේ වගේ කෝඩ්ඩක් අපි මෙතන එයා මෙතන ටයිප් කරන්නේ ඇයි කියලා දේවල් එයාට තේරුම් ගන්න හැකියාවක් පවා මේ GPT 5.2 Codex කියන මොඩල් එකට තියෙනවා. දැන් තමයි මේකේ තියෙන වැදගත්ම පොයින්ට් එක. ඒජන්ට් මෝඩ් එක. මොකක්ද මේ ඒජන්ට් මෝඩ් එක කියන්නේ? අපේ ගාව හැමෝගාම තියෙනවනේ කවදාවත් අත තියපු නැති තරව ආකාරයේ පරණ ප්‍රොජෙක්ට් කීපයක් දැන් මගේ ගාවත් තියෙනවා. මගේ ගාවත් පරණ ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනවා. මම අත තියන්නේවත් නැහැ, මම බලන්නේවත් නැහැ. මේකෙදි අන්න ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් අපිට රිෆැක්ටර් කරන්න ගියාම සෑහෙන විදිහට එපා වෙනවා. සෑහෙන විදිහට බෝරින්. එක්සැම්පල් එකක් විදිහට දැන් ඔයාලට පුළුවන් Copilot එකට කියන්න මේ පරණ මොනොලිත් කෝඩ් එක මයික්‍රෝ සර්විස් වලට හරවන්න ප්ලෑන් එකක් හදලා දෙන්න කියලා. මේක මේ Copilot එකට එච්චර ලොකු වැඩක් නෙවෙයි. මේක එච්චර ලොකු මැජික් එකක් නෙවෙයි. GitHub Copilot GPT 5.2 Codex කියන මොඩල් එකට. මෙයා මේක අපෙන් step number 1, step number 2, step number 3 කියා ස්ටෙප් අපෙන් ඒක ගාන්ට එයා ඩිවලොප් කරන්න ගන්නවා. මේක මාර නෙක්ස්ට් ලෙවල් දෙයක්. මේක හැමෝටම මාර විදිහට ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඊළඟට අපි මේකේ සිකියුරිටි පැත්තට අපි කොච්චර වැඩ වුණත් පොඩි වෙලාවක් ඇති අපේ බග්ස් එන්න. අපේ කෝඩ් එකෙන් බග්ස් එකක් එළියට එන්න. සමහරට SQL ඉන්ජෙක්ෂන් වෙන්න පුළුවන්. සමහරලාට API කීයේ කෝඩ් එකට දාන කමිට් කරන්න වගේ දේවල් අපි අතින් වෙන්න පුළුවන්. මේ කෝඩෙක්ස් එකට පුළුවන් රියල් ටයිම් ඔයා කෝඩ් එක ඇනලයිස් කරලා මෙතන මේ වගයක් තියෙනවා කියලා කියන්නේ. නිකන් හිතන්න ඔයා ටයිප් කරගෙනවට සයිඩ් එකෙන් රතු පාට වෝනින් එකක් දෙනවා කියලා. මෙයා ඔයා ගහන කෝඩ් එක මෙතන සේෆ් නෑ. මේක මෙන්න මේ වගේ ලෙවල් වලට මේ වගේ කෝඩ් දෙන්න ඔයාට යූස් කරන්න පුළුවන් කියලා මෙයා මෙතන එහා පැත්තෙන් සජෙෂන් දෙනවා. ඉතින් ඒක නෙක්ස්ට් ලෙවල් දෙයක්. එන්ටර්ප්‍රයිස් ලෙවල් ඉන්න කට්ටියට මාරම වටිනවා මේක. මේ වැඩේ නම් සුපර්. මං හිතුවේ නෑ මේක මෙච්චර දුරට මේක පවර්ෆුල් වෙයි කියලා. හරි. දැන් ඇත්තම කතාව කිව්වොත් Google Gemini 3 Pro සහ Claude එකට වඩා මේක හොඳයිද කියන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක්නේ. මේක මගේ පෞද්ගලික මතය. මේක සමහරට වෙනස් වෙන්න පුළුවන්, මේක සමහරට හරියන්න පුළුවන්. Gemini සහ Claude එක ක්‍රියේටිව් දේවල් වලින් තාම ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒක හැමෝම දන්න දෙයක්. ඒක හැමෝටම තේරෙන දෙයක්. ඒත් මේ pure coding වලින් ගොඩක් ඉස්සරහින් Copilot එක ඉන්නවා කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. මොකද මේ අලුතෙන් ආපු අප්ඩේට් එකත් එක්ක මේක සෑහෙන දුරට වෙනස් වෙලා තියෙනවා. ගොඩක් අයට තියෙන බය තමයි AI නිසා අපේ ජොබ් එක නැති වෙයිද කියන එක. මම නම් කියන්නේ ඒක හිම වෙන්නේ නැහැ. මේකත් මගේ පෞද්ගලික මතයක් විතරයි. මේක සමහරට වෙනස් වෙන්න පුළුවන්, මේක සමහරට හරියන්නත් පුළුවන්. මේ AI නිසා ජොබ් එක නැති වෙන්නේ නැහැ. අපේ ජොබ් එක ගොඩක් දුරට වෙනස් වෙයි. දැන් අපි කෝඩර්ස්ලානේ අපි ඉස්සරහට ආකිටෙක්චර්ස්ලා වෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද මේ AI tools දවසින් දවස එන්නේ අපි මේ AI tools ඒවා වැඩ කරව ගන්නවා. එහෙම නැති වුණොත් අපේ ජර්නි එකට ගොඩක් විදිහට මේක අමාරු වෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද මේව සෑහෙන ඩීප් වෙනවා. මේක සෑහෙන ඇඩ්වාන්ස් වෙනවා මේ AI tools. ඒ හින්දා අපි මේවා යූස් නොකර හිටියොත් මේවා ඉස්සරහට අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා GitHub Pro Plus යූස් කරන කෙනෙක් යූස් කරන කෙනෙක් නම් මේ අලුතෙන් ආපු අප්ඩේට් එක try කරලා බලන්න. try කරලා ඔයාලගේ අයිඩියා එක පහලින් කමෙන්ට් එකක් විතර දාන්න. මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටියට ඒක ගොඩක් උදව්වක් වෙයි. මම නම් මේක තාම try කරේ නෑ. මම try කරලා ඔයාලට අප්ඩේට් වීඩියෝ එක අරන් එන්නම්. එහෙනම් තාක්ෂණික ලෝකේ සිංහලෙන් දේවල් දැනගන්න කැමති නම් channel එක subscribe කරන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. මගේ නම තේමි යදුල චන්ද්‍ර. ඊළඟ වීඩියෝ එක හමුවෙමු. good luck.